welcome back to my YouTube channel. කොහොමද ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් පරණ වීඩියෝ එකක් මාස 3ක් විතර ඇති. මම මගේ කලින් අර සකුරා වීඩියෝ එකක ඒකේ සකුරා තිබ්බේ නැහැ. මම ඒකේ විස්තරේ කියනවා මම ඊට කලින් දවසක මල් බලන්න ගියා කියලා. ඉතින් එන්න ඒ ටික තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඒකත් එක දවසක් නෙමෙයි මේ දවස් දෙකක ගමනක්. මම මේක අප්ලෝඩ් කරන්න හිතන් හිටපු වීඩියෝ එකක් නෙමෙයි. ඒ වුණාට ආයිත් මට හිතුණා ඒක අප්ලෝඩ් කරන්න. කොහොම හරි මේ ගමන මම යන්නේ කියෝතෝ. මොකෝ හේතුව මේ මම එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලපු එකක් මේක. කවුද මගේ යාළුවෙක්ගේ ෆෝන් එකක් කැඩුනා. ඒකට මම චුට්ටක් මගේ අතින් වගේ තමයි ඒක මගේ වැඩකට රංගින් තමයි ඒක කැඩුනේ. ඉතින් ඒක හදන්න අපි අපට ගිහිල්ලා ඒත් එක්කම එයාගේ වැඩකට කියෝතෝ යනවා. ඒත් එක්කම මමත් ගිහිල්ලා සහ අය වෙනම මගේ වැඩකටත් මම යන ගමන් දෙපාරම කියෝතෝ වලට ගියපු ගමන තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඒ කාලේ සකුරා මල් තිබ්බ කාලේ හින්දා මගේ ළඟ වීඩියෝස් ගොඩාක් එකතු වුණා. මෙහෙම මන් දන්නේ සමහර විට මගේ මේ channel එකේ මේ වගේම වීඩියෝ කියන්නේ හැම අවුරුද්දෙම මේ කාලෙට සකුරා බලන්න යනවා, බාබිකියු දානවා, එහෙම එක එක වීඩියෝස් වෙයි. මොකෝ කියනවා නම් මේ රටේ මෙහෙ මාසෙන් මාසෙට මිනිස්සු ඒ දේවල් වලට වෙන් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙහෙ ගන්න සීත රටක් විදිහටනේ. එතකොට මෙයාලගේ සකුරා අර ඒ සකුරා මල් පිපෙන කාලෙට මුළු මේගොල්ලන් සකුරා බලන්න යනවා. ඒ මාසේ ඊට පස්සේ ඊළඟ මාසෙට මොනවාද නිල් පාට ලස්සන මල් జాතියක් තියෙනවා ඒවා පිපෙනවා කියලා. එතකොට ඒ මාසෙ වෙන් කරන්නේ ඒවා බලන්න. ඊට පස්සේ සූර්යකාන්ත පිපෙන කාලෙට ඒවා. ඊට පස්සේ බීච් කාලෙට බීච් ගිහින් බාබිකියු දාන ඒවා. එන්න ඒ වගේ මාසෙන් මාසෙ වෙන් කරලා තියෙන්නේ. හැබැයි යාලා හැම අවුරුද්දම ඒ මාසෙට ඒ දේවල් කරනවා. ඒ කියන්නේ ඒකාකාරී වගේ දැනුණාට ඉතින් ඒවා බලන්න යන පැති යන කට්ටිය ඒ දේවල් වෙනස් හින්දා මෙහෙ මිනිස්සු ඒක මාර විදිහකට විඳිනවා. ඉතින් ඒ කාලෙට ඒ මාසවල නිවාඩු තියෙනවානේ. ඒ දවස්වල අපිත් නිවාඩු සහ අපිත් ඒ දේවල් අපි කියන්නේ මෙහෙ රටේ ඉන්න ලංකාවේ අයද නේපාල් ඉන්දියන් වියට්නාම් මියන්මාර් මේ හැම කට්ටියම ඒ දේවල් කරනවා මෙහෙ මිනිස්සුත් එක්කම. මෙතන මේ ඇඳුම් දිහා බලන් මොනවද දැනකේ ගාන නම් පේනවද දන්නේ නැහැ. අපි මේ කතා වෙන්නේ මේවා බ්‍රෑන්ඩඩ් පුදුම තරම් ගණන්. ඔය බලන්න 80යි ඒ කියන්නේ මාරම ගණන්. මේ සම්පූර්ණ කිට් එකම ගත්තොත් කොළ 40 50 60 වගේ වෙනවා. කොලයක් කියන්නේ ලංකාවෙන් 10,000ක්. ඔය මාත් එක්ක ඉන්න එක නම් කියන්න උතන ඒ කඩයක් ඇතුලේ ඉඳන් ආවා මේ ආච්චි කෙනෙක් එළියට. ඉතින් එයා කියනවා එයාට ඒ වගේ ගෑනු මේකම හම්බුනොත් ඒ වගේ ගෑනු කෙනෙක් එයාට හදින්න නෑ එයාට එපා කියලා. මේ තියෙන්නේ ස්ටේෂන් එක. ඒකත් සකුරා තීම් එකට හදලා තමයි තියෙන්නේ. ඉතින් සකුරා කාලෙට හැම තමයි මෙහි කඩවල් හැම තැනම ඒ තීම් එකට ලස්සනට සැරසිලි කරනවා. අපි තාම අපේ ගමන පටන් ගත්තේ නැහැ. දැන් තමයි යන්නේ. ඒක මොකෝ උනේ මේ ෆෝන් එක හදන්න ගියාට පස්සේ යාළුවා අපිට වෙලාවක් දුන්නා ඒ වෙලාවට එන්න කියලා. ඉතින් එතකන් අපි කාලා මට අර ගන්න ඕනේ දේවල් තියද බලන්නත් ගිහිල්ලා වෙලාව ආවම ෆෝන් එකත් අරගෙන තමයි ගමන පිටත් උනේ. මොනවද ආයේ ෆොටෝ ගත්තේ? මේක මම කියන්නේ කියලා හිටියෙත් මම දන්නේ මට මතක නැහැ කලින් වීඩියෝස් වල මම කිව්වද කියලා. මම දාපු වීඩියෝස් වල හරි කියන්නේ මහ ලොකුවට නෑ තාම 2-3යි. මම ඉස්සරහට වීඩියෝස් දැම්මොත් ඒ වගේ හරි මම ළඟින් ඉන්නේ බොහෝම සුළු පිරිසක්. ඒ කියන්නේ මම මහ ලොකුවට මිනිස්සු ආශ්‍රය කරන්නේ නැහැ. මෙහෙ වුණත්
හරි පොඩි සීමිත ප්‍රමාණයක් තමයි මගේ වටේට ඉන්නේ. කියන්නේ යාළුවෝ වගේ සහෝදරයෝ වගේ. මම විශ්වාස කරලා ඉන්නේ ඒ බොහොම සුළු පිරිස මට මෙච්චර තාක් කල් හම්බෙච්ච අයගෙන් මට විශ්වාසවන්තවම ඉන්න පුළුවන් පිරිසකට දැනිච්ච අය තමයි දැන් මං ආශ්‍රය කරන්නේ. බොහොම අඩු පිරිසක්. ඉතින් සමහර විට ඉස්සරහ වීඩියෝස් හරි කොහොම එකම මිනිස්සු කට්ටිය වේවි. ලංකාවේ වුණත් එහෙමයි මම ආශ්‍රය කරා ගොඩාක් යාළුවෝ. මම දන්නේ නැහැ දැන් කොහොමද කියන්න. මම තාම ලංකාවට ගියේ නැහැ. එහෙ ගිහිල්ලා මම වීඩියෝස් කරත් ඒත් එච්චර එහෙම වෙයි කියලා මං හිතනවා. මොකෝ පවුලේ කට්ටියට අමතරව මහා ලොකු පිරිසක් එක්ක මම නැහැ. දැන් ඉස්සර එහෙම නෙමෙයි. ඉතින් මේ තමයි අර මං කිව්ව කියෝතෝ වල ගඟ. මෙතනට මට මතක් දකිද්දි ආයෙම යන්න හිතෙනවා. මාර ලස්සනයි. ඒ ෆීලිං එක හරිම නිදහස්. මොකද මං කිය හිටියේ මිනිස්සු ගාන අපි ආශ්‍රය කරන ඒක මට මහා ලොකුවට අර අඩුපාඩුවක්වත් වැරැද්දක්වත් වගේ දැනෙන්නේ නැහැ. මදිකමක්වත් විදිහට මට හරිම සතුටක්. ඒ කියන්නේ මගේ ඔළුව නිදහස්නේ. මානසික නිදහස. ඒක මට හොඳටම තියෙන මිනිස්සු ටික තමයි මං ආශ්‍රය කරන්නේ. ඒක මම මෙහෙම කියන්න හේතුව මොකෝ මම දන්නේ වීඩියෝස් බලනකොට ඒක අර කම්මැලි වගේද ഘോഷා. අර ഘോഷාවක් නැහැ. හරි නිශ්ශබ්දයි වගේ මට දැනෙනවා මගේ වීඩියෝ. ඒ ඉන්න අයත් එක්ක මන් දන්නේ ඒක මට ඔළුවට නිදහස්. මං ආස නැහැ ප්‍රශ්න දාගෙන ඔළුව විනාශ කරගෙන මිනිස්සුත් එක්කන් ඉන්න. ඉතින් එහෙම තමයි. අපි අර කලින් වීඩියෝ එකේම තිබුණ තැනමයි. අපි ආයෙත් ගියා ඉන්දියන් කඩේකට. මේ තියෙන්නේ සකුරා මල් චූටි පොහොට්ටු. මෙතන නම් මල් තිබ්බේ නැහැ. මෙතන සකුරා පිපෙන කාලෙට ඇවිදින්න බෑ. ඔය ශායම සකුරා මල් තියෙන්නේ මාර ලස්සනයි. ඊට පස්සේ කොහෙද යනවා ආයෙම මම මේ පහුව හැමතැනම ඇවිදිනවා. මේ මගේ අර මට ඕනි අර බඩු වගේක් ගන්න තමයි මේ යන්නේ. හැමතැනම ඇවිද හොයන්නේ තියෙද කියලා ඒ ටික හොයන්න. මෙතනත් මට මතක නෑ හම්බුණාද නැද්ද කියලා. මේවා ගෑනු ළමයි අතර මං වෙන තැන්. පිස්සු හැදෙනවා ගන්න ගියාම ගන්න යන දේ නෙමෙයි අන්තිමට අරගෙන එන්නේ. තෝරන්නත් බෑ.
මට මේ වීඩියෝ එක බලනකොට මාර අප්සෙට් යනවා. අවුල් ඒ මම මාර සතුටුයි මේ වීඩියෝ එකේ. මගේ මුණ ගන්නම දෙයක් නෑ. මම වැඩි මේ වගේ පේන්නෙත් නැහැ මාව. මං කැමරාවට මුණ දුන්නේ නැහැ කියලා මං කිව්වේ කලින් වීඩියෝ එකේ. මට එකපාරට මොකක් වුණාද කියලා තේරෙන්නේ නැහැ ඒක. මගේ ඇඳුම් වල පාටවලුත් මම ළඟ තිබුණ ලිප්ස්ටික් ෂේඩ් මට මුකුත්ම සෙට් නැහැ. මේ මෙහි ගියෙත් මම මොනවත්ම නැතුව මං හිතන්නේ මාස්ක් එකක් දාගෙනද කොහෙද. දැන් බලද්දිත් මගේ ඔළුව රිදෙනවා. ඒ වුණාට දැන් මම ඒක හදාගෙන ඉන්නේ. අර තිබුණ පැල්ලම් ඒ දැන් අර පිම්පල් ආපුවාම පැල්ලම් එන්නේ. අන්න ඒ ටිකෙත් අන්තිම හරිය යන්නේ. ඒවත් මැකෙන. මට මේ කට්ටිය කිව්වා අර මොනවාද ලේස කරන්න වෙයි කියලා. ඒ පැල්ලම් ටික යවන්න එච්චරකට තදට තිබුණා. ඒ වුණාට දැන් මම එහෙම මුකුත් කරේ නෑ. මම මේ ක්‍රීම් තමයි ගෑවේ. හොයලා ඒකට දැන් මගේ මුණ ගොඩාක් දුරට සනීපයි. හොඳ වෙලා තියෙනවා. මං වැඩ කරන තැන කට්ටිය මගෙන් අහනවා. මගෙන් ඇහුවා ගිය සතියේ මොනවා හරි ඒ කියන්නේ මම මේකප් මුකුත් මොනවත් නැතුව යන්න වැඩට හින්දා ඕක මම මොනවත් කරන්නේ නැහැ. හැමදාම බෑනේ කොහොමද මේකප් එකක් දානවද අලුත් කරාද හරි එක දේවල් ඇහුවා. මේ කියන්නේ වෙනස යාලටත් පේනවා. ඒක මට කොහොමත් තේරෙනවා. මම මේ වීඩියෝ එක කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට මගේ මුණ ඒ තත්ත්වෙ මම ගොඩගත්ත විදිහ. මේ තියෙන්නේ සකුරා බලන්න ගියපු දෙවෙනි දවස. සකුරා බලන්න මේ වෙන වැඩකට ගියේ. ඉතින් මේ තැනට යන්න පුළුවන් වුණා. මම අර කිව්වේ මෙහෙ මිනිස්සු ඒ කාලෙට යනවා කියලා ඒ දේවල් බලන්න. මෙතන දුරයි සෑහෙන මෙහා කෙළවරට කට්ටිය ඇවිල්ලා හිටියා. අර කිමෝනෝ ඇඳගෙන ෆොටෝ ෂූට් කරනවා. එක දේවල්. බලන්නකො හම්බෙන දේ ඉස්සරහට මං හිතන්නේ එයාලා ඔක්කොම ගෑනු ළමයි. මොකෝ රෝස පාට ගවුම් අඳලා හිටියේ ඔක්කොටම. 8 දෙනෙක් විතර හිටියා මේ කූඩුවේ චූටි බොළු පැටවෝ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මේක සකුරා වීඩියෝ එකක් කියන්නත් බෑ. මොකෝ නිකන් ඇවිදින ගමන් සකුරා මල් දැකපු එකක් තමයි තියෙන්නේ. මං දන්නේ මං මේ වීඩියෝ එක එඩිට් කරන්න කියලාවත් දැන් මට මේක අප්ලෝඩ් කරන්නවත් හිතක් නෑ. ඒත් මෙහෙම දවසුත් මම පහු කරානේ මේ වගේ අමාරු කාලවලටත් මම මොන දුන්නානේ කියලා මට තව කල් ගිහිල්ලා අපහු බලනකොට මේ වීඩියෝ දකිනකොට ඒ කාලෙත් මම මොනවට හරි වැටලා හිටියොත් මේ වගේ මට පොඩි හරි ශක්තියක් අර දරුවට දරා ගන්න පුළුවන්කමක් දෙන්නේ කියලා හිතනවා. සහ ඉතින් වීඩියෝ තියෙන නිසා බොරුවට ඩිලීට් කරනවට වැඩිය ඒක මටම මේ කාලේ මෙහෙම වුණානේ කියලා මතකයක් වෙයි කියලා හිතන හින්දා මම මේක දානවා. ඒ වුණාට මම දැන් එඩිට් කරන ගමන් ඉන්නවා ෆනි වීඩියෝ එකක්. ඒ කියන්නේ හිම බලන්න ගියපු එකක්. අපි යාළුවෝ ඒක මට තාම වෙලාවක් නැහැ. මේ මොකෝ මට හරි පොඩි කාලයක් තමයි මේ දේවල් වලට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මට ඔක්කොම වැඩක් බැලන්ස් කරගෙන මම ඉන්න හන්දා
ඉතින් එහෙනම් අපි හම්බුවමු අලුත් වීඩියෝ එකකින්. ඔයාව මං ජපානයේ වටේ කෝච්චියේ රවුමක් එක්කගෙන ගිහිල්ලා මේ වීඩියෝ එක ඉවර කරන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. කෙලෙන්නම් සැනරා.